මම කුංචි කාරණාවකින් පටන් ගන්නම්. මේ මෙතන මෙහෙම පහසුවෙන් හිටියට මේ මට ලොකෝටම දැනෙච්ච දවසක් තමයි සංජය ආපා අයියා මේ හරිය ඇති මගේ පිටකවර නිර්මාපකයා. අපි උදේ පාන්දර ඔන්ලයින් ඇප්ලයි කරා ISBN අන්තර්ජාතික ග්‍රන්ථ තත්ත්වාංකය. ඊට පස්සේ දවල් අපිට කෝල් එකක් එනවා මේ නම වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දැන් ෆෝන් එක මට දුන්නා, කතා කරා, ගොඩක් වෙලා කතා කරා. මං කෝ නම වෙනස් කරන්න බෑ. එක්ක පන්සලේ කියන එක අයින් කරන්නලු, නැත්නම් මල්සරා කියන එක අයින් කරන්නලු. ජාතික පුස්තකාලා ප්‍රලේඛනෙන් කියන්නේ මේ. පිට කවර එවන්න පුළුවන්ද ඇහුවා. අපි කෝ බෑ. කන්ටෙන්ට් එක එවන්න පුළුවන්ද? අපි කෝ බෑ. එහෙම තියෙනවනම් ලිඛිතව අපිට දෙන්න. රණ්ඩුව ගියා, කතා ගියා. නෑ වැඩි අතෑරියා. පහුවෙන්ද අපි ගියා දවල් 12ට ජාතික පුස්තකාලා ප්‍රලේඛනයේට ISBN එක. ISBN එක ගන්නවත් නැත්තත් මම මේ පොත කරනවා. ISBN තිබ්බත් නැතත්. හැබැයි ගියාන් පස්සේ එතන ඉන්න නිලධාරීන් දෙන්නෙක් ලොකු වාදයක් ඊට පස්සේ. ඇයි මේ නම දැම්මේ? අපිට CID යන්න වෙනවා. කලිනුත් පොත්ලිය CID ගියා. මං කිව්වා CID යන්න වෙනවා නීතිරාම ඕගොල්ලෝ හදාගන්න. මම්මගේ නම වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ පිටකවරේ චුට්ටක් පෙන්වන්න පුළුවන්ද? මං කිව්වා බෑ. ආයිත් අහන. ඊට පස්සේ කවි එකක් මං කිව්වා පෙන්වන්නේ නැහැ. පෙන්වන්න ලිඛිතව මට දෙන්න. එහෙම කවි පෙන්වන්න ඕන නම් පොත් පෙන්වන්න ඕන. ඒ කවි බලලා ਵਿਚාර බලලා ඕගොල්ලෝ පොතක් ගහලත් දෙන්නේ නැහැ. ඊට පස්සේ එතන හරියන්නේ තව නිලධාරියෙක් ගාවට යවුවා. එයත් එක්කත් ඔය වාදේ ගියා. හාඳුරු කියන එක තේරෙනවා. ඒගොල්ලෝ කිව්වා මේ පන්සල් වලට විරුද්ධව ගොඩාක් පොත්පත් ලියන. මං කිව්වා ගොඩාක් පොත්පත් ලියවිච්ච දෙයක්. මම ලියලා තියෙන එහෙම එකද? ඒ ගැන මට අයිතියක් තියෙනවා. මගේ නම තියන්නේ මම නම ලියන්නේ මම නම තියන්නේ මට ඕන එක. පුස්තකාල ප්‍රලේඛන වල නම තියන්න ඕන නම් එහෙට ගිහින් දෙනවා නම තියලා දෙන්න කියලා ඉවරලා. ඊට පස්සේ ඔන්න ගියා හාඳුනේ නම් චෑමන් හම්බ වෙන්න යන්න කිව්වා. ෆයිල් එකත් අරගෙන ගියා චෑමන් හම්බ වෙන්න. රත්නශ්‍රී විජේසිංහ සර් හිනා වෙවි කිව්ව ඔන්න ඇප්‍රූවල් එක දීලා තියෙන්නේ කියලා. යනකොටම දොර අරගෙන. ඒ වෙලාවේ චෑමන් සභාපති විදිහට රත්නශ්‍රී විජේසිංහ නොවුනා නම් සහ අනිත් පැත්තේ මං කල්පනා කරේ ඒ තැන්නේ ඥානানন্দ නොවුනා නම් මේ පොත කරන්න ඉඩ දෙන්නේ නැහනේ. පොත් ලියන ලේඛක පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා නිකන් හිතලා බලන්න ආණ්ඩු වෙනස් වුණයි කියලා කෝ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. නිකමට හිතලා බලන්න.